Hi, welcome back to my YouTube channel. ඔයාලටයි අද මේ වීඩියෝ එක බලන්නම හිතන නම් අතාරින්නම හිතන නැත්නම් ඔයත් ගොඩක් වාසනාවන්ත ඒ වගේම පින්වන්ත කෙනෙක්. යශෝදරා තෙරණිය කියන්නේ ත්‍යාගය, ඉවසීම, පිරිසිදු ප්‍රේමය කියන දේවල් අපිට ඉගැන්වූ උතුම් තෙරණියක්. මේ යශෝදරා තෙරණියට රාහුල මාතාවට වැඳුම් පිදුම් කරන්න ගත්ත දවසේ ඉඳලා මගේ ජීවිතයට තිබුණු ගොඩක් ප්‍රශ්න නැති වෙලා යනවා කියලා තමයි මට නම් හිතෙන්නේ. මං යශෝදරා තෙරණිය වන්දනාමාන කරන්න අරන් අවුරුද්දකටත් වැඩි කාලයක් වෙනවා. ඇත්තටම මගේ ජීවිතේ ලොකු වෙනසක් මේ නිසා සිදු වුණා. අදටත් මට මොන ප්‍රශ්නය ආවත් හොඳ විදිහේ පිළිතුරු හම්බෙනවා වගේම මං ගොඩක් නිදහසේ නිස්කලංකව ජීවත් වෙනවා. ඉතින් ඔයාටත් ජීවිතේ මොකක් හරි කලකිරීමක්, දුකක්, ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයත් අනිවාර්යයෙන්ම මේ දේ ජීවිතයට ලං කරගෙන බලන්න. යශෝදරා තෙරණියට හැමෝටම වන්දනාමාන කරන්න ලැබෙන්නේ නැහැ. ඇත්තටම ඒ වගේ යහපත් සිතුවිල්ලක් පහළ වෙන්න ඔයා පින් නැති කෙනෙක් වෙන්නම ඕන. අද මගේ වීඩියෝ එක කොච්චර අය බැලුවත් ඒ අතරින් කිහිප දෙනෙකුට විතරයි මේ සිතුවිල්ල පහළ වෙන්නේ. ඉතින් මං ආස කරන විදියට වන්දනා කරන තැන හදාගෙන උදේට වගේම හවසටත් යශෝදරා තෙරණිය වන්දනාමාන කරනවා. යශෝදරා තෙරණිය වන්දනාමාන කරන විදිය හරිම වෙනස්. අපි කරන සත්‍යක්‍රියාවක බලයෙන් සත්‍යානුභාවයේ බලයෙන් තමයි යශෝදරා තෙරණිය ළඟ තනින් වැටෙන්න ඕන. ඔයා බඹසර රකින කෙනෙක් හෝ පතිවෘත්තා ධර්මය රකින කෙනෙක් නම් ඔයාට යශෝදරා තෙරණිය වන්දනාමාන කිරීමෙන් ලැබෙන ආනිශංස බොහොමයි. දැන් මේ දෙකම නෑ කියලා ඔයා දුක් වෙන්න එපා. ඔයා පන්සිල් පද 5 රකින්න. ඒ අනුව ක්‍රියා කරන්න. ඇත්තටම ඔයාට ලස්සනට පිරිවෙලට සතුටින් ජීවිතය ඉදිරියට ගෙන යන්න හිතෙනවා නම් යශෝදරා මහරහත් තෙරණියට පහනක් හෝ දල්වන්න. එතකොට ඔයාගේ ජීවිතේ කවදාවත්ම ඔයාට වරදින එකක් නම් නැහැ. මම මේ හැමදේම කියන්නේ මගේම අත්දැකීමෙන්. ඒ වගේම මේ පිළිබඳ දන්න ගොඩක් අය මෙතන ඇති. ඉතින් ඔයාලා ගාවත් ලස්සන අදහස් තියෙනවා නම් මාත් එක්ක බෙදා ගන්න. ඔයා ගැහැණු ළමයෙක් නම් යශෝදරා තෙරණිය වන්දනාමාන කිරීම ඉතාම වැදගත්. මං හැමදාමත් උදේටත් හවසටත් වන්දනා කරන නිසා මල්, පහන්, පැන්, සුවඳ දුම් විතරයි පූජා කරන්නේ. ඒ වගේම හැම මාසෙකම පළවෙනිදා කිරිපිඬු දානය පූජා කරනවා. විශේෂයෙන්ම අපි මතක තියාගන්න ඕන දෙයක් තමයි යශෝදරා තෙරණියට අපි දැහැත් පූජා කරන්නේ නැහැ. ඉතින් මේ මොන දේ කරත් වැදගත් වෙන්නේ අපේ හිතේ තියෙන ශ්‍රද්ධාව හා භක්තියයි. අපේ හිත සතුටු වෙන විදියට ලස්සනට පිරිවෙලට හැමදේම ලෑස්ති කරගෙන යශෝදරා තෙරණිය වන්දනා කරන ගාථාව කියලා ඒකේ තේරුම කියලා මේ මල්, පහන්, පැන්, සුවඳ දුම් පූජා කරමි, පූජා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න.
ඊට පස්සේ ඔයා අනුගමනය කරන සත්‍යක්‍රියාවේ බලයෙන් සත්‍යානුභාවයේ බලයෙන් ඔයාගේ ප්‍රාර්ථනා ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. යශෝදරා තෙරණියට වන්දනාමාන කිරීමෙන් ඔයාට ඔයාගේ ජීවිතේ තරහව නැති කරලා ඉවසීම ප්‍රගුණ කරලා ලස්සනට ජීවත් වෙන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයා කවදාවත්ම බොරු කරන වංචා කරන ආදරයක් ස්වාමි පුරුෂයෙක් නම් හම්බ වෙන්නේ නැහැ. ගැහැණු ළමයෙක් විදියට අපිට මේ දේ ජීවිතේට ගොඩක් වැදගත් වෙනවා කියලා තමයි මං නම් හිතන්නේ. ඉතින් අද මගේ ව්ලොග් එක බලපු ඔයාලා හැමෝටම බොහොමත් ස්තුතියි. යශෝදරා තෙරණිය වන්දනාමාන කිරීම තුළින් මගේ ජීවිතයට ලැබුණු ආලෝකය ඔයාලගේ ජීවිතවලටත් ආශිර්වාදයක්ම වේවා. එහෙනම් ආයෙත් ලස්සන දවසක හමු වෙමුකෝ. සංසසෝක තෙවිනාසිත දර